නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙහි වූ අපේ අවුරුදු උත්සවය මෙවරත් සංස්කෘතික මධ්‍යස්ථාන විහාර භූමියේදී ආරම්භ වුණා. සම්ප්‍රදාය සුරකිමින් ජාතික දජ ගුවරට මුසු කරබුණෙහි මෙසේ අපේ අවුරුදු ආරම්භ වුණේ. අලුත් අවුරුදු උත්සවයේ ආරම්භය අලියට ඇස තැබීමේ තරගයේ සමගින් සටහන් වුණා. කුඩා දුවදරුවන් විශාල පිරිසක් ඊට ඉතාමත් සතුටින් සහභාගී වුණා. මෝගන් සතුන් ගණනක් ඈත ඔවුන් තමන්ගේ ජීවිතය ගත කරත් දේශීයත්වයේ අපේකම හැමදාමත් ස්මතු කරමින් ඔවුන් සිංහල අලුත් අවුරුදු සැමරීමට මේ අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරන්නේ. බනිස්කෑමේ තරගය කාටත් වැඩි විනෝදයක් ගෙන දුන් තරගයක්. පළමුව කුඩා දරුවන් ඉතාමත් සතුටින් ඒ තරගය සඳහා සහභාගී වුණා. බනිස්කෑමේ තරගයක් වැඩිහිටියන් වෙනුවෙන්ද සංවිධානය කෙරුණා. සාම්ප්‍රදායිකව අලුත් අවුරුදු උත්සවයක දක්නට ලැබෙන සාම්ප්‍රදායික ක්‍රීඩාවක් කාටත් දැඩි විනෝදයක් ගෙන දුන්නා. අහසුගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි. නුඹේ අතින් හැතෙන මුල දිගු ගමනක් යන්නයි. අහසුගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි. නුඹේ අතින් හැතෙන මුල දිගු ගමනක් යන්නයි. බැලුම් පිපිරීමේ තරගය සාමාන්‍යයෙන් කුඩා දරුවන් උදෙසාම මෙසේ සංවිධානය වුණා. මේ අප දකින්නේ කුඩා දුවදරුවන්ගේ බැලුම් පිපිරීමේ තරගයේ ජයග්‍රාහකයින්. කුඩා දරුවන් උදෙසා බොහෝ විට බැලුම් පිපිරීමේ තරග සංවිධානය වුණා. ලන්ඩනයේ අපේ අවුරුදු සමගින් වැඩිහිටියන්ටද මේ විනෝදාත්මක ක්‍රීඩාවේ යෙදීමේ අවස්ථාව ලැබුණා. අප මේ දකින්නේ වැඩිහිටි බැලුම් පිපිරීමේ තරගය කාටත් වැඩි විනෝදයක් ගෙන දෙමින් පැවැත්වෙන ආකාරය. වැඩිහිටි බැලුම් පිපිරීමේ තරගයේ ජයග්‍රාහකයින් මෙසේ තමන්ගේ සතුට බෙදා හදා ගන්නවා. සමබර දිවීම ජීවිතය වඩාත් සමබරව ගෙන යාම සඳහා පූර්ව නිදර්ශන සපයන්නා වූ අලුත් අවුරුදු උළෙලකට නිරන්තරයෙන් එක්වන ක්‍රීඩාවක්. කුඩා දරුවන් මෙසේ හැන්දමත දෙහිගෙඩියක් තබාගෙන සමබර දිවීමේ තරගයයි පවත්වන්නේ. කුඩා දරුවන්ගෙන් පසු වැඩිහිටියන්ට සමබර දිවීමේ තරගය සඳහා අවස්ථාව ලැබුණා. ඔවුන් කුඩා දරුවන් මෙන්ම හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන නිවැරදි ඉලක්කයේදී ගමන් කරන්නටයි මේ සූදානම් වන්නේ. ඉදිකටුවට නූල දැමීමේ තරගය කාටත් දැඩි විනෝදයක් සහ
සතුටක් ගෙන දුන් තරගයක් බවට පත් වුණා. අති විශාල තරගකරුවන්, තරගකාරයන්, යුවලයන් පිරිසක් මෙම අපූර්ව තරගයට එක් වී සිටියා. ඔබ දකින්නේ එහි තමන්ගේ කාර්යයේ නිසියාකාරයෙන් නිමා කොට නැත්නම් ඉදිකට්ටට නූල දමා ජයග්‍රහණ හිමි කර ගන්නා යුගලයන්. තරුණ ශක්තිය සහ ජවය ඉතාමත් හොඳින් මැනබැලෙන තරගයක් කඹ ඇදීමේ තරගය. සාම්ප්‍රදායිකව අලුත් අවුරුදු උත්සවයන්ට එක් වනම ක්‍රීඩාවක්. කඹ ඇදීමේ තරගයේ පිරිමි තරගය පළවෙනි තරග වටය මෙසේ නිමාවට පත් වෙනවා. පළවෙනි තරග වටයේ ජයගත් ක්‍රීඩකයින්ම මේ දෙවන තරග වටයත් ජයග්‍රහණය කරමින් මෙවර ලන්ඩනයේ අපේ අවුරුදුහි කඹ ඇදීමේ ජයග්‍රාහකයින් බවට පත් වෙනවා. ඇත්තටම අපිට මේක ලොකුම අවස්ථාවක්. මොකද පොඩි දරුවන්ට මේ වගේ අවස්ථාවක් මේ රටේදී ලැබෙන්නේ හරිම කලාතුරකින්. ලංකාවේ නම් හැම අවස්ථාවකදීම අපේ දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. මෙහි ඉපදිලා මෙහි ජීවත් වෙනකොට අපේ සංස්කෘතිය අපිට දැක ගන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක් මේක. කඹ ඇදීමේ පිරිමි තරගයෙන් පසු මේ කාන්තාවන්ට කඹ අදින්නට අවස්ථාව ලැබුණු අයුරුයි ලන්ඩන් අපේ අවුරුදුහි. කාන්තා කඹ ඇදීමේ තරගය. මේ ජයග්‍රහණයේ සමරන ජයග්‍රාහිකාවන්. ශ්‍රී ලාංකිකය හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා අද අපේ මේ එකමුතුව. මොකද අපි ඔක්කොම එකතු වෙලා මේ දරුවෝ හැම කෙනෙක්ම වැඩිහිටියෝ දරුවෝ හැම කෙනෙක්ම මේ වගේම විහාරාධිපති මංගල ස්වාමීන් වහන්සේගේ මේ අනුදැනුම ඇතුව අපි මේ කරගෙන යන්නේ වාර්ෂිකව කරගෙන යන අවුරුදු උත්සවය. ඉතින් අපි හැමෝම පවුලක් හැටියට ඇවිල්ලා මෙතන සහභාගී වෙලා ඒ කරන දේ ගැන අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. කණාමුට්ටිය බිඳීම ඕනෑම බක් මහවුලකට අනිවාර්යෙන්ම එක්වන ක්‍රීඩාවක්. කණාමුට්ටිය බිඳීම මිශ්‍ර තරගයක් ලෙස පැවැත්වුණේ. ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙම තරගයට එක් වුණා. නමුත් ඔවුන් අතරින් කිසිවෙකුටත් මෙවර නිසි ඉලක්කය සොයා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. සංගීත පුටු තරගය බක් මහුල්ලක විනෝදයෙන් සපිරි තරගයක්. මේ කුඩා දුවා දරුවන් තමන්ගේ මාතෘ භූමියට සිය ගණනක් සැතපුම් ඈතින් සිටියද මාතෘ භූමියේ ගුණ සුවඳ ඉතාමත් හොඳින් ආග්‍රහණය කරමින් අලුත් අවුරුදු අසිරිය විඳිමින් මේ සංගීත පුටු තරගයටද එක් වුණා. මේ ලන්ඩන් අපේ අවුරුදුහිත් කොට්ටාපුර තරගය ඉතාමත් ඉහළින් පවත්වන්නට අමතක කළේ නැහැ. අපි හැම අවුරුද්දම විශේෂත්වයක් ඇතුව තමයි කරන්නේ. එන්න අපේ මේ අවුරුදු උත්සවයට සෙනගෙනවා. එතකොට බොහොම දෙනෙක් සහභාගී වෙනවා. මේ රටේ බොහොම අමාරුවෙන් තමයි මේවට සහභාගී වෙන්නේ. මොකද ලංකාව වගේ නෙමෙයි. නිවාඩු ගන්න බෑ. එතකොට පොඩි ළමයින්ගේ පාසල් තියනවා. ඒවා පාඩු කරගන්න බෑ. ඒ
මේ දෙමව්පියෝ මේ දරුවන් ඉදිරිපත් කරන බොහෝම අපිට ඒක ගැන සන්තෝෂයි. බොහොම කාලයක් තිස්සේ අපිට මේ පවත්වන අවුරුදු උත්සවයේ අපි ඒ ගැන බොහොම සන්තෝෂ වෙනවා. ඇත්තටම කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ මේ බටහිර රටවල් වලට ඇවිල්ලා පදිච්ච වෙන අපේ සිංහල පවුල් සෑම පවුලකම ඉන්න කුඩා දරුවන්ට අපේ අවුරුදු චාරිත්‍ර අවුරුද්ද කියන්නේ මොකක්ද කියන එක සිංහල අවුරුද්ද ගැන අවබෝධයක් ලබා දීලා හැම පවුලක්ම හැම සිංහල පවුලක්ම එකතු කරලා ඒ ළමයි අතර සුවදතාවයක් ඇති කරලා ඒ අපේ ජාතික හැඟීම් ඒ දරුවන්ට ලබා දෙන්න තමයි අපේ එකම බලාපොරොත්තුව තියෙන්නේ මෙතන. නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ බක් මහවුල්ලෙන් පසු ශ්‍රී ලාංකික දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ විශේෂ දක්ෂතා පෙන්වීමට අපූර්ව තෝතැන්නක් තන්නමින් සංස්කෘතික සංදර්ශනයක් ආරම්භ වුණා. චිරාගත සම්ප්‍රදායන කුළුඹ පොල්තෙල් පහන් දැල්වමින් එහි ආරම්භයේ සටහන් වුණා. විශේෂයෙන්ම ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මාකුරේ මංගල නාහිමි පූජ්‍ය මඩුගල්ලේ මහානාම හිමි ඇතුළු සංඝරත්නයත් ඒ වගේම විශේෂ ආරාධිතයින් රැසකුත් මේ චිරාගත සම්ප්‍රදාය අනුව පොල්තෙල් පහන් දැල්වීමට එක් වුණා. නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දහම් පාසල් සිසු සිසුවියන් මෙහිදී ප්‍රධාන වශයෙන් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කළා. එරන්දි හර්ෂණී සහ සයුරු සේරසිංහ නැටුම් නිර්මාණයෙන් එක්වුණු මේ සංස්කෘතික උළෙලේදී සුනිතා ඇන්තනී ඇඳුම් නිර්මාණය කළා. දම්මිකවත් දුහෙවයි සංගීතය සැපෙරුවේ. දෙදහස් 11 වසරේ නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මගින් සිදු කරන මේ මහා අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි මේ ආරම්භ කරලා දැන් මේ සූදානම් වන්නේ අපේ දූ දරුවන් විසින් එහෙම නැත්නම් අපේ වැඩිහිටියන් විසින් අපිටම උරුමවූ අනන්‍යතාවයක් අපිටම උරුමවූ සම්බන්ධයක් සංස්කෘතියක් රැකගන්න දරන එක උත්සාහයක අවස්ථාවක්. ශ්‍රී ධර්මස්කන්ධ